ගරු සභාපතිතුමනි කළු ජූලියේදී කුට්ටුමණී ඇතුළු සිරකරුවන් 35 දෙනෙක් ඝාතනය කළා. ඊට පස්සේ ආයි දවස් කිහිපයකට පස්සේ දවස් 18ක් 53ක් ඝාතනය කළා. ඒක පැහැදිලිවම සිරකරුවන් තුලින් වෙච්ච දෙයක් වුණාට ඒක පැහැදිලිවම ගේට්ටු අරලා දීලා ඒක ඒ වෙලාවේ 83 පාලනය කරපු ආණ්ඩුවේ දේශපාලන උමනාවක් තිබුණා දෙමළ ජනතාවට එරෙහිව තමන්ගේ මර්ධනය මුදා හරින්න. ඒ වැඩපිළිවෙලේ කොටසක් ලෙස තමයි කුට්ටුමණී ඝාතනය. නිසා ඒක නිකන් අර කොලොම්බියාවේ හරි බ්‍රසීලයේ හරි කොහේ හරි සිද්ධ වෙන ප්‍රිසන් රයිට් එකක් උනාට ඒක සම්පූර්ණ දේශපාලන නායකත්වයේ ඇතුළු සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සෙත් ලංකාවේ හිසිරකවල වල ගැටලු ඇති වෙලා තිබෙනවා, ගැටුම් ඇති වෙලා තිබෙනවා. ඒ සෑම දෙයක් මෙහෙම නෙමෙයි. අපි දන්නවා අපේ පක්ෂෙත් මෙතන නායකයෝ රාශියක් ඉන්නවා විවිධ හේතු මත දේශපාලන කරුණු මත සිරගත කරපු අතපය කඩින් අපේ ගලපති මන්ත්‍රීතුමා හිටියනම් කියයි. රඳවුම් කඳුරු වල කොහොමද කකුල් කැඩුවේ කියලා දේශපාලන මැදිහත් වීම මත. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ. ඒ නිසා සිරකවල වල සිද්ධ වෙන සිරකරුවන් අතර ගැටුම් ඇති වෙනවා එකක්. අනිත් එක තමයි දේශපාලන මැදිහත් වීම මත සිරකරුවන් අතර ගැටුම් ඇති කරනවා නැත්නම් බන්ධනාගාර නිලධාරීන් යොදාගෙන පහර දෙනවා.